නමෝ බුද්දාය. ඔයාලා හැමෝටම ආයුෂ බොහෝ වේවා. 2026ටත් තව චූටි දවසයිනේ තියෙන්නේ. ඉතින් මං හිතනවා අපි ඔක්කොමලම හිතින් ගතින් දෙකෙන්ම 2026 අලුත් අවුරුද්දට යන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා ඉස්සෙල්ලම අල්මාරියෙන් ඒ වැඩේ පටන් ගන්නවා කියලා. අනිත් එක නම් පිළිවෙලට තියන උනට මේ ලාච්චු තමයි නිතරම හැඩි වෙන්නේ. මේ බෝතලේ මං ඉස්සර චූටි කාලේ බීපු බෝතලෙලු. ඉතින් තාත්තලා ගෙදර ගිය දවසක මං ඒ බෝතලේ ගෙනාවා අපේ ගෙදර තියාගන්න ඕන කියලා. අපේ අනිත් දේවල් නම් බොහොම පිළිවෙලට තියෙනවා. මං කලින් කිව්වා වගේම ගොඩක් වෙලාවට හැඩි වෙන්නේ මෙන්න මේ ලාච්චුව. ඉතින් ඇඳුම් නමලා තියෙන දේවල් නම් මං හැමදාම වගේ පිළිවෙලට තමයි තියාගන්නේ. ඉතින් 2026 අලුත් අවුරුද්දක් එනකොට අපි ඒකට නැවුම්වම යන්න ඕනේ. අපි දන්නේ අලුත් අවුරුද්ද අපිට මොනවා වෙයිද කියලා. ඒ වුණාට නොයන අනාගතයක් ගැන හිතන්නේ නැතුව අද දවසේ හරියට ජීවත් වුණොත් මං හිතනවා ඒ හැමදේම සාර්ථක වෙයි කියලා. ඉතින් මේ ලාච්චු වස් කරද්දී එක දේවල් හම්බුණා. ෆොටෝස්, එතකොට මේ වගේ අපේ වෙඩින් කාඩ් වල thank you card අන්න ඒ දේවල්ත් ඉතින් මේකේ තිබිලා තියෙනවා. ඇත්තටම මුල් දවස්වල මට මතක නෑ මේකට මම මොනවද දැම්මේ නැත්තේ කියලා. ඉතින් මේක අස් කරද්දී තමයි මේ හැමදේම මතක් වෙන්නේ. මේ ඉන්නේ මගේ ආච්චි. ඉතින් ආච්චි තමයි අපිට හැමදේම කළේ. අම්මි නැති වෙලා අපිව බලාගත්තේ අපේ ආච්චි සේයයි තමයි. ඔන්න මං ඒ ටික වෙනම තැනකින් තියලා දැන් ඉස්සෙල්ලම වෙට් වයිප් එකක් අරගෙන මේ විදිහට ලාච්චුව හොඳට පිහදාගත්තා. ඉතින් බලන්නකෝ අන්තිමට අපිට හැට පෙනුන්නේ නැති වුණාට කොච්චර දෝවිල්ලක් මේකේ තිබුණද කියලා. ඔන්න දැන් මම මේ දේවල් පිළිවෙලට තියාගන්න යන්නේ. ඉස්සෙල්ලම තිබ්බේ හස්බන්ඩ්ගේ මගේ වෙඩින් ඇල්බම් එකේ ඒ තියෙන වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ චුටි දුවගේ CD එක, මගේ හાર્ඩ් ඩිස්ක් එක, ඒත් එක්කම මට එහෙම ගොඩක් වයිවාරන විච්චෝරන මේකප් බඩු ඒ දේවල් නැහැ. ඉතින් තියෙන ඔය කියුටෙක්ස් දෙකයි. එතකොට චුටි දුවගේ නර්සරි එකේ කොන්සර්ට් එක වෙනුවෙන්ම ගත්ත මෙන්න මේ මේකප් කරන සෙට් එකයි මට අක්ක කෙනෙක් තෑග්ගක් විදිහට දීපු අර චූටි මේකප් සෙට් එකයි. එතකොට ඔය බ්ලෂර්ස්, එතකොට ඔන්න ඔය දේවල් තමයි මට තියෙන්නේ. ඉතින් එකම එක ලිප්ස්ටික් එකක් විතරයි මට තියෙන්නේ. මම එහෙම ගොඩක් වයිවාරණේව ගන්න අවංකවම කැමති නැහැ. ඒ මැට් එකේ ලිප්ස්ටික් එක තමයි මම ඉතින් කොහොමත් ගන්නේ. මම මේක කලින් කියලා ඇති අපේ ආච්චි නර්ස් කෙනෙක්. ඉතින් අන්තිමට වැඩ කරේ රාගම හොස්පිටල් එකේ. ආච්චිව මතක් වෙන්න තමයි මම ඒ ආච්චිගේ බැජ් එක ඔය විදිහට තියන්නේ. ඉතින් ඕකට මම දාගත්ත වලලු, එතකොට සාරි කටු, ඒ හැමදේම කටු මම ඔන්න ඕකට දාගත්ත. එතකොට එක මං හිතුවා ගොඩක් පිළිවෙලයි කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ්ගේ තව ෆොටෝ එකක් හම්බුණා. ඊට පස්සේ මම තියාගත්තේ චූටි දුවගේ පුතාගේ බැංකු පොත් දෙක. ඉතින් ඒකත් ඔය විදිහටම මම ඔතනින් තියාගත්තා. මේක මට මතක විදිහට චූටි පුතා මගේ බණ්ඩයට ඇවිල්ලා ටෙස්ට් කරපුවා තමයි. ඉතින් මම ඒකත් මතක හිටින්න ඔහොම දෙකක් තියාගෙන ඉන්න. ඒකත් මම ඔන්න ඔය විදිහට පරණ ඔක්කොම ටික දාලා තියෙන අර පාස්බුක් කවර්ස් තියෙනන්නේ කවර එකට තමයි දැම්මේ. දැන් නම් ඔන්න ඒ වැඩේ ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔන්න මම යන්නේ චුට්ටක් එළියට. මොකද මේ වැඩ ටික කරලා ඉවර වෙනකොට චුට්ටක් හවස් වෙනවා. ඉතින් මට කියන්න බැරුණානේ. චූටි පුතා දැන් ඇවිදිනවා. ඉතින් එයාට දැන් තනියම ඇවිදින්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට නිසා
හරියට මේක පේන්නේ නැහැ. ඒ වුණාට අද නිකන් දම්පාට හැන්දෑවක් වගේ තමයි අහසේ තිබ්බේ. මං ඉතින් මේ වීඩියෝ එකට අර කලර්ස් දෙන්න ෆිල්ටර්ස් දානවා. ඉතින් ඒ නිසා හරියට ඒක පේන්නේ නැහැ. ඒ වුණාට ඇස් දෙකෙන් බලපුවම අද හවස තියෙන්නේ හරියටම දම්පාට හැන්දෑවක්. ඉතින් මේ වගේ හැන්දෑවකට මම පුදුම තරම් ආසයි. ඇත්තටම වැඩ කරලා චුට්ටක් එළියට ආවා නිදහසේ මේ දම්පාට හැන්දෑව විඳින්න කියලා. කුරුල්ල පෑඹනවා, කුරුල්ල ගෙවල් වලට යනවා. ඉතින් ඒක එක මං හිතනවා එක අර අමුතු හිතට දැනෙන හරි අමුතු හැඟීමක්. ඒක අපි විඳින්නම ඕනේ. ගොඩක් මුළු දවසම වැඩ කරලා තෙහෙට්ටුවෙන් ගෙවල් වලට වෙලා ඉන්න අම්මලාට මං හිතනවා ඒක අමතර ඔසුවක් කියලා. අපි පිටින් කොච්චර බෙහෙත් ගත්තත් අපිට මේ වගේ මානසික නිදහසක් මානසික සතුටක් මං හිතනවා ජීවිතේට ඕනමයි කියලා. ඒක දන්නෙත් මේ විදිහට බබාලත් එක්ක ගෙවල් වලටම කොටු වෙලා ගෙවල් වල වැඩ කර ඉන්න අම්මෙක්ම විතරයි. ඉතින් මං දැන් පුළුවන් තරම් මානසික නිදහස කියන එක ගැන අනිවාර්යෙන්ම හිතනවා. ඉතින් එළියේ ඔය විදිහට චුට්ටක් වෙලා ඉඳලා ඔන්න මං ඇතුළට ආවා. ඊට පස්සේ මං කරන්නේ දැන් ගේ අතු ගන්න එක. හැමදාම හවසට මං මේ දේ කරනවා. ඒක මනසට ලොකු සුවයක්. ඒකත් මොකද හැඩි වෙලා තියෙන ගේකට වැඩිය පිළිවෙල ගයක් ඕනම කෙනෙකුගේ මනසට ගෙනත් දෙන්නේ ගොඩක් ලොකු සහනයක්. ඉතින් මං අතගාන ගමනත් දැක්ක චූටුදුව මල්ලිට ඇවිදින්න කියලා දෙනවා. චූටු පුතා ඇවිදින්න අරගෙන දැන් සතියක් විතර ඇත්තේ. ඉතින් ඔය විදිහට දැන් එයාට ඇවිදින්න පුළුවන්. කොහොම හරි අක්කි ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා මල්ලිට තනියම ඇවිදින්න තාමත් පුරුදු කරන්න. අක්කිගේ මල්ලිගේ බැඳීම කියන්නේත් හරි අමුතු දෙයක්. අයියාගේ නංගිගේ බැඳීමටත් ඒ වගේම හරි අමුතුයි. ඉතින් අක්කී මල්ලි කියන්නෙත් ගොඩක් ලොකු බැඳීමක්. මොකද මල්ලියෙක් අක්කියෙකුට ගොඩක් ආදරෙයි වගේම අක්කියෙකුත් මල්ලියෙකුට ගොඩක් ආදරෙයි. ඉතින් මං හිතනවා ඒ දෙන්නගේ බැඳීම හැමදාටම මේ පොඩි කාලේ තිබ්බා වගේම වෙනසක් නොවි තියෙයි කියලා. ඉතින් ගෙවල් දොරවල් ඔක්කොම අස්පස් කරලා ඒ ළඟට ගිලන්පසත් බුදුරජාණන් වහන්සේටත් පූජා කරලා ඔන්න දැන් මම පහන් පත්තු කරලා වන්දනා කරා. ඉතින් මේ වෙලාවත් දැන් මගේ පුදුම විදියට මනස නිවන එක දෙයක්. කොච්චර ප්‍රශ්න තිබ්බත් කොච්චර බාධක තිබ්බත් මං අනිවාර්යෙන් මේ දෙයට හිත එකලස් කරගෙනම තමයි මේ දේ කරන්නේ. මොකද අපි කොච්චර නැටුවත් ජීවිතේ විනෝද වුණත් අපි කවුරුත් නොදන්න දෙයකට අපිට කාටවත් මොන දෙන්න සිදු වෙනවනේ. ඉතින් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මේ පින විතරයිනේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා නේද දම්පාට හැන්දෑව කියලා. ඇත්තටම මෙන්න මේ විදිහේ හැන්දෑවකට තමයි මම නම් ගොඩක් ආස. හැබැයි ඒ අතරින් වෙහිකලුවකුත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අද හෙටම අපිට වහි. හැබැයි මේ දවස් ටිකේ නම් අපිට එහෙම ගොඩක් වැස්සේ නැහැ. ගොඩක් කියන්නේම චුට්ටක්වත් වැස්සේ නැහැ. සමහර වෙලාවට චූටි පොද යනවා. ඒ වුණාට ඉතින් වැස්සේ නැහැ. මම හඳුන් කෝරුත් පත්තු කරලා එනකොට අක්කී මල්ලි දෙන්නම චිත්‍ර අඳිනවා.
ඉතින් ඔන්න ඒ දෙන්නා ඊට පස්සේ වොෂ් දාලා චූටි පුතා නම් නිදිය ගත්තා. ඊට පස්සේ මං ආවා තව චූටි වැඩක් කරන්න. හැබැයි මට එහෙම ගොඩාක් ලොකු ගණන්වල අර ස්පයිසස් බොටල් දාන ඒවවත් එහෙම ලොකු දේවල්වත් නැහැ. මං ළඟ ජෑම් බෝතල් ටිකක් තිබ්බා. ඉතින් මං හිතුවා පරණ කොළුබඩු තියෙන බෝතල් දැන් හොඳටම ජරා වෙලා. ඒ නිසා මං ළඟ තියෙන බෝතල් වලට ඒ ටික දාන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ්ත් ආවා. ඉතින් එයාද බිත්තර ගෙනත් තිබ්බ. මොකද මගේ බිත්තර ටික ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. මං ඉස්සෙල්ලම ඔන්න අර වැඩේ පැත්තකින් තියලා බිත්තර ටික ඔය විදිහට අඩු කළා. ඉතින් මං කලින් කිව්වනේ 2026ට අපිට පුළුවන් විදිහට චූටිම හරි දෙයකින් වෙනස් වෙන්න ඕනේ. ඉතින් වගේම ගතිනොත් අපි ඒ දේ වෙනස් කරගන්නම ඕනමයි. ඉතින් අපිට තියෙන දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අනිත් කෙනාට මේ වගේ දේවල් තියෙනවා අනේ මටත් ඒක තියෙනවා කියලා හිත හොල්ල ඉන්න නැතුව තමන්ට තියෙන දේ පිරිසිදුවට කරගන්න එක තමයි අනිවාර්යයෙන්ම ගෘහණියක් අම්මා කෙනෙක් විදිහට අපිට කරන්න පුළුවන්. වගේම අපිට අපේ පවුල වෙනුවෙන් හිතන්න පුළුවන් වැදගත්ම දේ. ඉතින් නැත්තම් කෙනෙකුට හිතන්න පුළුවන් අයියෝ ජෑම් බෝතල් වලට දාන්නේ ඇයි හොඳ බෝතල් ගන්න බැයිද කියලා. ඉතින් එහෙම ගොඩක් ලොකුවට වියදම් කරන්න ඇත්තටම අපි ළඟ එහෙම ගොඩක් ලොකු මුදලක් නැහැ. ඉතින් හැමදේම බැලන්ස් කරගෙන කොහොමත් හස්බන්ඩ්ගේ සැලරි එකෙන් අපි ඔක්කොමලා ජීවත් වෙන්නේ. ඉතින් බබාලගේ වියදම්, ස්කූල් ෆීස්, එතකොට අනිත් දේවල් වලට වියදම් වෙන මුදල ගොඩක් වැඩි. ඉතින් ඒත් එක්කම මගේ තයිරොයිඩ් එකේ ටෙස්ට් වලටත් ගොඩක් ලොකු වියදමක් යනවා. එකපාර රුපියල් 25000 ගාණක් වගේ මගේ බ්ලඩ් ටෙස්ට් වලට යනවා. ඉතින් ඒ සේරමත් එක්ක හැමදේම බැලන්ස් කරගෙන එතකොට සැලරි එක මැනේජ් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අර විචාරණ බඩු ගන්න ඒවට වැය කරන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මම ඒකෙන් කොහොමද දුක් වෙන්නේ නැහැ. පුළුවන් අය දේවල් කරාට කමක් නැහැ. ඒ වුණාට මට තියෙන විදිහට තමයි මම මේ දේවල් කරගන්නේ. හැබැයි මම ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලබනවා අවංකවම සහ ඇත්තටම. මොකද මේ හැමදේම ගොඩක් පිරිසිදුයිනේ. මං ඊට කලින් මේ බෝතල් ටික හොඳට සෝදලා වේලෙන්න තියලා තමයි මේ දේ කරගත්තේ. ඉතින් එහෙම ජරා දේවල්වත් නෙවෙයි නිසා මගේ හිතට ගොඩක් ලොකු සතුටක් තමයි තියෙන්නේ. ඇත්තටම මං ගැන කතා කරොත් මට පුංචි දෙයකින් ගොඩක් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒකට අලුත් බඩුවක්ම වෙන්න ඕනේ නැහැ ඒක. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම ඉවර කරලා ඔන්න මං අද උයන්න ආවා. අද රැට හදන්නේ බත්. ඉතින් මං බාස්මති හාල් ටිකක් කලින් ලිපේ තිබ්බා. අද මං චූටි ඔන්න වෙනස්කමක් කරනවා. මේක මං අත්හදා බැලීමක්. මම මේක කලින් කොහෙවත් දැකලා නැහැ. අර ටිකක් ඔය විදිහට හොඳට සුද්ධ කරලා සෝදලා චූටියට කපාගෙන වතුර ටිකක් දාලා ඒකට මං ලුණු කුඩු ටිකක් දාලා ඉස්සෙල්ලම දැම්බෙන්න තියෙනවා. මට මේකේ අදහස ආවේ මං ඊට කලින් දවසේ කොස් මැල්ලුමක් හැදුවා. ඉතින් මට හිතුණා කොස් විදිහටම අලත් එතකොට ටිපින් ඒ වගේ අනිත් දේවලුත් පුළුවන් ඇතේ කියලා. ඒ නිසා තමයි මං අද මේ විදිහට හිතුවේ. ඉතින් අල ටික ඔය විදිහට ලිපේ තියලා ඊට පස්සේ මං ආවා තව මං හොදගත්ත බෝතලයකට පරිප්පු ටික දාගන්න. හැබැයි මේ බෝතලේ හොඳ වුණාට මේකේ තියෙන චුට්ටක් මලකඩ පහළ වගේ. ඒත් මට හිතුණා කමක් නෑ. ඒකත් 2026ට අලුත් දෙයක්. ඉතින් ඒ නිසා මම ওই බෝතලයට පරිප්පු ටික දාගත්තා. ඉතින් වල ටික තැම්බෙන කල් ඊට පස්සේ මම පරිප්පු ටිකත් හොදගත්තා. පරිප්පු ටික හොදගෙන දැන් ඒකත් ඔය විදිහට ලුණු සදලවන කරපිංච කෙලබඩ දාලා ඒ ටිකත් ලිපේ තියාගන්න තමයි හදන්නේ.
ඉතින් ඒත් එක්කම මං අද පොල් සම්බෝලයක් හදනවා. ඊට පස්සේ ඊට කලින් දවසේ ගෙනල්ලා සුද්ධ කරගෙන හොඳට සෝදලා ලුණු වතුර දාලා තියලා සෝදගත්තු කතරුමුග ගල ටිකක් තියෙනවා. ඉතින් මම ඒකත් මේ වෙලාවේදීම හදාගන්න තමයි හදන්නේ. දැන් ඔන්න පරිප්පයකට කුළුබඩු ටික තමයි දාන්නේ. මට ඉතින් සතුටුයි අර අද අලුත් බෝතල් වලනේ. ඉතින් ඒකත් හරිම අමුතු සතුටක්. පරිප්පු ටික ඔන්න ලිපේ තියලා ඊට පස්සේ මං ආවේ මාළු ටික බැදගන්න ඕන කරන මාළු ටික ගන්න කියලා. ඉතින් හස්බන්ඩ් අද උදේම මාළු ටිකත් මට සුද්ධ කරලා දීලා ගියේ ඕන නම් බැදගන්න කියලා. ඒ වුණාට දවල්ට උවමනා වුණේ නැහැ. අද තියෙන්නේ හුරුල්ලෝ. අපේ ගෙදර චූටි දුවයි පුතයි දෙන්නම මේ චූටි මාළු කන්න දැන් ගොඩක් ආසයි. ඇත්තටම දැන් අර කොටු මාළු ඒ කියන්නේ තලපත් කෙලවල්ල ගේන්නෙම නැති තරම් කොහොමත් චූටි මාළු ඇඟට ගොනයින්. ඉතින් ඒවා තමයි ඒ දෙන්නම දැන් කන්නේ. මං ඉතින් අල ටික දැම්මම අල ටික පෙරා ගත්තා. ඊට පස්සේ ඒ ඇතුළියටම තෙල් චූට්ටක් දාලා තෙල් ටික රත් වෙනකොට අබ ටික දාලා ලුණු සුදු ලුණු කරපිංච දාලා කරපිංචයි ලුණු සුදු ලුණු චුට්ටක් මෙලවෙන්න ඕන නිසා ලුණු චූට්ටකුත් දැම්මා. මොකද මං අල එකටත් ලුණු දැම්මනේ. ඊට පස්සේ ඉතින් කුළුබඩු ටික දාලා ඔහොම චුට්ටක් හොඳට හැඳි ගත්තා. හැඳි ගාගෙන ඉවර වෙලා ඔන්න මම පොල් ටික මේකට එකතු කරනවා. මම දන්නේ අනිත් අය කොහොමද හදන්නේ කියලා. මං කොස් හැදුවෙත් මෙහෙම තමයි. මං හිතනවා මේක මගේ විදියක් කියලා. ඉතින් මං දන්නේ එහෙම තියනවදත් කියලා. මට හිතුණා එදා ඔය විදියට හදන්න ඕන කියලා. ඉතින් හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. දැන් ඊට පස්සේ අල ටිකක් දාගෙන කලවම් කරගන්න එක තමයි තියෙන්නේ. අන්න දැන් හදලා මේ අපි බෙදාගෙන කෑවා. ඊට පස්සේ අපි සෙල්ලම් කර සීයත් එක්කයි පුංචිත් එක්කයි හිටියා. ඉතින් මේ තෙන්න මං හදාගත්ත එළවලු ටික පරිප්පු වේලා අල මැල්ලුමයි පොල් සම්බෝලයි මාළු බදිනවා. ඔන්න දැන් තමයි මං කතර මුරුංග කොළමැල්ලුම හදාගන්නේ. මේක ඉතින් මං කලින් කිව්වා වගේම ආපහු හොදගත්තේ නෑ. මං හොදලා ඔක්කොම සුද්ධ කරලා වතුරත් බේරෙන්න තියලා තමයි බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඉතින් බලන්නකො කිසිම දෙයක් වෙලා නැහැ. අර කිචන් පේපර් එකක්වත් ටිෂු එකක්වත් දාන්න නැතුව තමයි මං තිබ්බේ. ඒ වුණාට හොඳට තිබ්බා. කිසිම කලයක් මෙල වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ටිකත් ලියාගෙන ලුණු ඒ දේවල් දාලා මං ඒකත් ඔය විදිහට මලව ගන්නවා. ඉතින් ඔයාලා ඉවර වෙලා ඔක්කොම කරලා මං අද නාගන්නකොට දවල් වුණා. ඉතින් තාමත් කොණ්ඩේ වේලිලා නැහැ. ඒ නිසා මං හිතුවා හොයා දෑරකින් කොණ්ඩ වේලගෙනම වොෂ් එකක් දාන්න යනවා කියලා. ඉතින් අපේ ජීවිතය වෙලාවකට හරිම මහන්සි. මටත් ඒක එහෙමම තමයි. කවුරු කොහොම කිව්වත් බබාලා දෙන්නෙක් එක්ක ගෙවන මේ ජීවිතේ හිතන තරම් සුන්දර නැහැ. ඇත්තටම ඒක හරිම වෙහෙසයි වගේම ගොඩක් ලොකු මානසික පීඩනයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ දේ අවම කරගෙන ඉන්න මම ගොඩක් උත්සාහ කරනවා. ඉතින් ඔන්න වොෂ් එකකුත් දාන් ඇවිල්ලා මම චුට්ටක් ඉඳගෙන ඇත්තටම මහන්සි හරියා. ඒ තරමට මට ගොඩක් මහන්සි. ඉතින් ටිකක් වෙලා ඉඳලා ඔන්න අපි දැන් රැට කන්න තමයි හදන්නේ. ඔන්න මම බත් ටික බෙදාගෙන එළවලු ටිකක් බෙදාගත්තා. මේක තමයි අපේ ඔන්න රෑ කෑම වේල. ඉතින් හස්බන්ඩ්ගේ කෑම ටික තමයි මම දැන් මේ බෙදුවේ. ඉතින් එයාටත් කන්න දීලා මමයි චූටි දුවයි චූටි පුතයිත් කාලා ඔන්න අපි ඇඳට ආවා දැන්. හැබැයි ඉතින් පැයකින් විතර තමයි ඇඳට ආවේ. ඉතින් චූටි පුතාට අන්න කිරි එකක් හදලා දුන්නා. දැන් ඉතින් අපි නිදෙන්න තමයි හදන්නේ.
වෙහෙසකර දවසක අවසානය. ඉතින් මේක තමයි නේද? මුළු දවසක්ම වැඩ කරලා ඔන්න දැන් තමයි ඇඳට ආවේ. අම්මී බබයි නේ. අම්මී බබයි. ඔන්න මගේ අනිත් බබා. සල්ලි නම බුද්දාය. වැටක් යන්නේ. සල්ලි නම බුද්දාය. හරිද? අම්මි ගොඩාක් ආදරේ. බලන්න වීඩියෝ එක බලන්න. ඉතින් කොච්චර මහන්සි වුණත් මුළු දවසක්ම උදේ ඉඳලා වැඩ කරත් මේක බබාලාගේ මූණ දකිනවා කියන්නේ ඒ වෙහෙස මහන්සිය උදේම නැති වෙනවා කියන එක. අම්මී කිය අයියේ කිය අයියේ කිය අයියේ කිය අම්මී අයියේ කිය අම්මෝ කිය අයියෝ කිය. ඉතින් කොයිතරම් වෙන දවසක්ම මහන්සි වුණත් බබාලගේ මූණ දකිනකොට ඒ මහන්සිය ඇත්තටම යනවා. දරුවෝ ඉන්න අම්මලා දන්නවා මුළු දවසක්ම යාලා කොච්චර අමාරුවෙන්ද හැමදේම කරගන්න කියන එක. ඉතින් ඒක දන්නේ අම්මෙක්ම විතරයි. ඉතින් අපේ ගෙදර හැමදාම රැට ඇඳට ආවට කොච්චර මහන්සි වෙලා ඇඳට ආවත් ඒ ගමන්ම නිදියන්න හම්බෙන්නේ නැහැ. මොකද චූටි දුවයි පුතයි දෙන්නම කතන්දර පොත් ඔස්සගෙන එනවා එයාලට කතන්දර කියලා දෙන්න කියලා. අද ඉතින් ඔන්න මේ සිංහල කතන්දර පොත් තමයි එයාලා දෙන්නම ගෙනාවේ. ඉතින් ඒ ටික කියලා දෙලා අපේ ඉතින් නිදිය ගන්න තමයි හදන්නේ. ඇඳට ආවම ඉතින් අක්කගේ මල්ලිගේ කෝලනොත් චුට්ටක් බලා ගන්න පුළුවන්. දැන් ඉතින් එයා අර අපි චූටි කාලේ අශ්වයගොන් ඒක දන්න නිසා එයා ඉතින් මේ විදිහටම කරනවා. සෙනසුරු අප්පලයි. ඝන දෙවියෝ කියන්නේ නුවණට අධිපති දෙවියෝ. පුංචි ඔයාලා මුලින්ම අකුරු කියවන නැකතදී ඝන දෙවියන්ගේ පින්තූරයක් එතන තියෙන්නේ අන්නේ නිසයි. සෙනසුරා කියන්නේ අපි හැමෝටම අපල කරන ග්‍රහයෙක්. දවසක් මේ දෙන්න අතර මගදී මුණ ගැහුණලු.